ළමයා Tamanට කෑකොස්සන් ගහගෙන අතපය උස්සගෙන එනවා නම් Taman කැත්තට පොල්ලට වගේ කැත්තට පොල්ල වගේ ඉන්නේ නැතුව ආදරණීය අම්මා කෙනෙක් නම් ආදරණීය තාත්තා කෙනෙක් නම් කළ යුත්තේ ඔබ නිහඬ වෙන එකයි. මක් නිසාද ඔබගේ බය අඩු ගතිය නිසා නෙවෙයි. අනේ මේ කොල්ලට පවුරස් වෙන්න එපා. මම හදපු වදපු දරුවෝ නිරේ යන්න එපා. කියලා සැබෑ කරුණාව මෛත්‍රී. ඊට පස්සේ Tamanට සංසාරේ සකස් කළා Taman දන් දුන්නේ නැත්තම් දෙන දානයක් කරන පින්කමක් පිළිවෙලට කරන්නේ නැතුව සකසලා කරන්නේ නැත්තම් ඒකේ ආදීනව තමයි සංසාරේ Taman කියන දේ අනිත් අය අහන්නේ නැහැ. එතකොට මේක එහෙනම් දරුවෝ Tamanට කීකරු වෙන්නේ නැතුව ඉද්දි ඉන්නේ කීකරු වෙන්නේ නැතිකොටම ඉතින් Tamanමයි ඒ කර්මය කළා තියෙන්නේ. යසෝදරා සංසාරේ අම්මා කෙනෙක් වෙලා අහන ඔබට මොකද්ද ප්‍රකාශයක් කරන්න තියෙන්නේ කියලා මනුස්ස ලෝකේ අම්මා කෙනෙක් විදිහට. ඒකට යසෝදරාව අම්මා කෙනෙක් විදිහට සසරේ ප්‍රකාශයක් කරනවා. කීකරු නැතු දරුවෝ සිටින අම්මා දුකසේ ජීවත් වෙනවා කියලා. ඒ ගොඩාක් පිං කළා. ඒ නිසා මේ ලෝකේ කීකරුම දරුවා ලැබුණා යසෝදරාවට. යසෝදරාවට කීකරුම දරුවා ලැබුණා. ප්‍රේමයේ දුක, සෙනෙහසේ දුක, ප්‍රිය විප්පයෝගයේ දුක හත්වසක් වින්ද බව සැබෑව. නමුත් දරුවන්ගෙන් ගින්දර ආවේ නැහැ. දරුවන්ගෙන් ගින්දර ආය සංසාරේ පතපු දෙයක් කියනවා. මට කීකරු දරුවෙක් ලැබේවා කියන්නේ. ඒ තුළ බෝධිසත්වයෙකුට උපස්ථාන කරන පතිනියගේ ගුණ වැඩි කෙන එනකොට තුන් ලෝකෙම කීකරු දෙවියන් අතරවන්නේ එච්චර කීකරු කෙනෙක්. බ්‍රහ්මයන් අතරවත් එච්චර කීකරු කෙනෙක් නෑ. දෙවියන් මරුන් බඹ සහිත දෙව් මිනිස් ප්‍රජාව තුළ කීකරු සුන්දරම උතුම් පුත්‍ර රත්නේ පහළ වුණා රාහුල කියලා. ඒ යසෝදරාවගේ සංසාරේ ප්‍රාර්ථනාව. කීකරු දරුවෝ නැති අම්මලා දුකසේ වාසය කරනවා. ඒ නිසා රාහුල මහරහතන් වහන්සේට උපස්ථාන කරන්න. කීකරු දරුවෝ. තමන්ගේ දරුවෝ කීකරු නැත්තම් තුන් ලෝකේටම කීකරු භවයේ ප්‍රතිමූර්ති වූ පුත්‍ර රත්නය ඒ උතුම් රාහුල මහරහතන් වහන්සේගේ සෑයට වත් කරන්න. ඇල්පිටිය මහමෙවුනා භාවනා සපේ රාහුල මහසෑය ඉදි කරනවා. ඒ රාහුල මහසෑයට වත් කරන්න. ඒක ඔබගේ දරුවන්ගෙන් බැට කන අම්මලාට දරුවන්ගෙන් බැට කන තාත්තලාට සංසාරෙම සූපත් කරන මහා පුණ්‍ය කර්මයක් වේවි. ඊළඟට දරුවන්ගෙන් විඳවපු කීකර්ම දරුවා ලැබිච්ච අම්මා කෙනෙක්ගේ සැනසෙල්ල අත්විඳපු යසෝදරාවට උපස්ථාන කරන්න. යසෝදරා රාහුල මාතාවෝ වන්දනා කරන්න. ඉතින් එහෙම තමයි ජීවිතේ සූපත් කරගන්න තියෙන්නේ.